අප්‍රමාද ඇවිල්ලා ඉන්නේ තවත් සුවිශේෂී තැනකට. මේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම දිත්ත දුම්රිය බිංගිය. මේ බෝතලේ දිත්ත බිංගිය ලෙසද හඳුන්වනවා. විල්ලත්ත සහ බෝතලේ දුම්රිය ස්ථාන අතර තමයි මේ දිත්ත බිංගිය පිහිටලා තියෙන්නේ. කොළඹ සිට බෙලියත්ත දක්වා මුහුදුබඩ මාර්ගයේ උත්තලම මාර්ගයේ ධාවනය වෙන දුම්රිය හැරුණු විට අනෙක් සියලුම දුම්රිය මෙන්න මෙතනින් තමයි ධාවනය වෙන්නේ. මේ ටනල් දෙකම තනි ගලකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසයට අනුව මෙතන මුලින්ම ඉදි කරලා තියෙන එක බිංගියක්. ඒක තමයි මෙන්න මේ පැත්තේ තියෙන්නේ. පොල්ගහවෙල ඉඳලා කොළඹ දෙසට යන දුම්රිය තමයි මෙන්න මේ ටනල් එකෙන් ගමන් කරන්නේ. එදදාස් 864 වර්ෂයේදී තමයි මේ හදලා තියෙන්නේ. මේ දිගින් අඩි 581ක් වන බව තමයි සඳහන් වෙන්නේ. දුම්රිය මාර්ගයේ පසුව දිත්ත මාර්ගයක් කිරීම සඳහා මෙන්න මේ දෙවන බිංගිය ඉදි කරලා තියෙනවා. කොළඹ ඉඳලා පොල්ගහවෙල දෙසට යන දුම්රිය තමයි මෙන්න මේ ටනල් එකෙන් ගමන් කරන්නේ. එක්දස් 925 වර්ෂයේ මේ ඉදිකර ඇති අතර දිගින් අඩි 400ක ආසන්නකයක් ගන්නවා. මෙය මෙරට දුම්රිය මාර්ගයේ උසින් වැඩිම බිංගියක් ලෙසද සැලකෙනවා. ඉතින් අද වන විට මේ බෝතලේ දිත්ත බිංගය සංචාරක ආකර්ෂණය දිනාගත් බොහොම සුන්දර ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.